ගැහැණු ළමයි හැමෝම කොණ්ඩෙ දිගට ලස්සනට තියාගන්න ආසයි. මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ඔයාගේ කොණ්ඩෙ දික් කරගන්න පුළුවන් රයිස් වෝටර් හෙයා මාස්ක් එක හදාගන්නේ කොහොමද කියලා. පළමුව සහල් මේස හැඳි 3ක් පමණ භාජනයකට තමා හොඳින් පිරිසිදු වීමට දෙවරක් සෝදා ගන්න. සහල් සේදීම මගින් සහල් වල ඇති කෙමිකල් දූවිලි වගේ ද්‍රව්‍ය ඉවත් වේ. සහල් සෝදා ගැනීමෙන් පසුව පිරිසිදු වතුර කෝප්පයක් දමා එක් රැයක් පෙඟෙන්නට තබන්න. පසුදෑ උදෑසන සහල් වල තියෙන විටමින් khනිජ ලවණ වගේ පෝෂ්‍ය පදාර්ථ ජලයට අවශෝෂණය වී ඇත. සියලුම පෝෂ්‍ය පදාර්ථ ජලයට එකතු කර ගැනීමට සහල් ඇඟිලි වලින් හොඳින් පොඩි කර ගන්න. දැන් සිහින් පෙරණයක් ගෙන සහල් වතුර ප්‍රවේශමෙන් පෙරා වෙන් කර ගන්න. ඔබේ කොණ්ඩයට අවශ්‍ය ප්‍රමාණයට සහල් වතුර ස්ප්‍රේ බොටල් එකකට හෝ භාජනයකට තමා ඉතිරි සහල් වතුර දින 5ක් පමණ ශීතකරණයේ තබා ගත හැකිය. දැන් හිස් කබලේ හා හිස කෙස්වල සහල් වතුර හොඳින් ආලේප කරගත යුතුය. මෙය ස්ප්‍රේ බොටල් එකකින් කිරීම පහසු වන අතර නැතිනම් වෙනත් භාජනයක් ගෙන හෝ සිදු කළ හැකිය. ඔබේ හිස කෙස්වල සහල් වතුර ආලේප කර විනාඩි 30ත් 40ත් අතර වේලාවක් තබා ෂැම්පු සහ කන්ඩිෂනර් යොදා ඔබේ හිස කෙස් සෝදා ගන්න පුළුවන්. කොණ්ඩය සෝදා ගැනීමෙන් පසුව මේ හෙයා මාස්ක් එකෙන් පළමු වාරයේදීම ඔබට ඔබේ කොණ්ඩේ වෙනසක් දැකගත හැකිය. කොණ්ඩයට සිනිඳු බවක් වගේම ෂයිනි ලුක් එකක් පෙන්වනවා. මේ හෙයා මාස්ක් එක සතියට දවස් 2ක් පමණ සිදු කිරීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම තමයි මේ හෙයා මාස්ක් එක දිගටම මාස 2ක් පමණ පාවිච්චි කරගෙන යද්දී ඔයාගේ කොණ්ඩය දික් වෙලා ඔයාගේ කොණ්ඩයට පැහැදිලි වෙනසක් එකතු වෙනවා ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. සහල් වල අන්තර්ගත විටමින් B, C සහ E මගින් හිසකෙස් වර්ධනය වේගවත් කරයි. ඒ වගේම සහල් ඇමයිනෝ අම්ලවලින් පොහොසත් වන අතර එය කෙස් කෙන්ඩි අලුත් වැඩියා කර ශක්තිමත් කරයි. සහල් මගින් හිස කෙස් වියලීම අඩු කර කොණ්ඩයට දීප්තිමත් සහ සිනිඳු බවක් ලබා දෙයි. ඉතින් ඔයාගේ කොණ්ඩෙත් ඉක්මනින් දික් වෙන්නේ නැති හිස කෙස් අග පැලිලා රළු වෙලා තියෙනවා නම් ඔයාටත් මේ හෙයා මාස්ක් එක try කරලා ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like කරලා මගේ channel එක subscribe කරලා එකතු වෙන්න.